මම රැකියාවකට යන නිසා මම මග යන කොට පාවිච්චි කරන දේවල් සහ මට උමනා වෙයි කියලා හිතෙන දේවල් පැනල් කිට් එක. පැනල් කිට් බේබි පැනල් කිට් දානමක් ගන්න එපා. මෙන්න මේ ඉමර්ජන්සි බෑග් කියන එක අනිවාර්යයෙන්ම ඔයාලා ළඟ තියාගන්න. අපි බොන විටමින් විටමින් වලින් අද වීඩියෝ එකෙනුත් මම ඔයාලට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි අරගෙන ආවේ. ඉතින් අපි බලමු. හෙලෝ, ඉතින් කොහොමද ඔයාලට ඔන්න ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙන කාරණාවක් ගැන තමයි අද මම වීඩියෝ එකකින් අරගෙන ආවේ. මුලින්ම ඔයගොල්ලන්ට මම කියන්නම්කෝ ඇයි අපිට ඉමර්ජන්සි බෑග් එකක් සහ මම මේ කතා කරන අයිටම් ටික අපි රැකියාවකට යනවා නම් ඇයි අපි ළඟ තියාගන්න ඕනේ කියලා. මොකද හස්බන්ඩ් එක ඉදරකා එක්ක හෝ අපි රැකියාවට ගියත් අපි එතන වැඩ කරන වෙලාවේදී හරි අපි තනියම බස් එකක යන එනවා නම් අපි තනියම වාහනයක යන එනවට කාගේවත් පාරේ යන මිනිස්සෙක්ගෙන්වත් රැකියා කරන ස්ථානයේ ඉන්න කෙනෙක්ගෙන්වත් මට අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලන්න බෑ. ඉතින් අපිනේ දන්නේ අපිට අවශ්‍ය දේවල්. එතකොට අත්‍යවශ්‍යම ටික හරි ඔයාලා ළඟ තියාගන්න. මෙන්න මේක තමයි මගේ ඉමර්ජන්සි බෑග් එක. මම පොඩි ස්ටිකර් එකක ටයිප් කරගත්තා ඉමර්ජන්සි බෑග්, මගේ නම, ලිපිනය සහ මෙතන ෆෝන් නම්බර්ස් දෙකක් මම දාලා තියෙනවා. මුලින්ම අපි බලමු. මේ ටික තමා තියෙන්නේ. මම දැන් මේ අත් එහෙම හොඳට පිරිසිදු කරගෙන ඉන්නේ. ඉතින් මේ බබාගේ දේවල් තියෙන්නේ මේකේ. මුලින්ම මම මේකට දාගෙන තියෙනවා බබාගේ පෙකණි කටු දාගෙන තියෙනවා බේබි ගවුන් දෙකක්, චූටි ගවුන් දෙකක්. ඒ වගේම 18යි 18 සයිස් නැපි දෙකක්. පැනල් කිට් එක. පැනල් කිට් බේබි පැනල් කිට්. බේබි පැනල් කිට් එකේ ෂර්ට් එක, කැප් එක, ඊට පස්සේදී සොක්ස් දෙකයි, බේබි කලිසමයි. අම්මට ඕනේ චීත්තයක් සහ බෙඩ් ජැකට් එකක්. චීත්තයයි බෙඩ් ජැකට් එකයි, බේබි පැනල් කිට් එකයි, 18යි 18 සයිස් නැපි දෙකයි, බේබි ගවුන් දෙකයි, පෙකණි කටු එකයි. මේක මම දන්නේ නෑ, මම කලින් දාගෙන තිබුණේ නැහැ. හැබැයි මට මිඩ්වයිෆ් මිස් බෑග් චෙක් කරන වෙලාවේ මට කිව්වා මේකට පෑඩ් එකක් දාගන්න කියලා. මොකද අපි දැන් එළි තනියම ඉන්න වෙලාවක නම් අපිට හදිසියේ බ්ලීඩ් වුණොත්, ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් අපිට හනික කඩේට ගිහිල්ලා ඒව හොය ඉන්න කාගෙන්වත් ඉල්ල ඉන්න බැහැනේ. එතකොට හොස්පිටල් එකට යනකම් හරි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒ වගේ එකක් ළඟ තියාගන්න එක හොඳයි කියලා කිව්වා. ඔයාලට කැමති නම් අර ලූප් පෑඩ් එකක් ගන්නත් පුළුවන්. අපි බොන විටමින් වලින් මල්ටි විටමින් එකයි, කැල්සියම් පෙති එකයි. ඒ දෙකෙන් කාඩ් එක දාගෙන මම තියෙනවා බෑග් එකට. කොහේ හරි නවතින්න වුණොත්, ඒ කියන්නේ අපි ප්ලෑන් කරන්නේ නැතුව අපිට හදිසි ගමනක් යන්න වුණොත් අපිට කාගෙන්වත් ඉල්ලවල් ෆාම්සි වලින්වත් ගන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැනේ. මම රැකියාවකට යන නිසා මම මග යන කොට පාවිච්චි කරන දේවල් සහ මට උමනා වෙයි කියලා හිතෙන දේවල් මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලට කැමති නම් විතරක් මේක දාගන්න පුළුවන්. මම නම් දාගෙන තියාගෙන තමයි ඉන්නේ. මොකද සමහර දවසට මට උදේට කලබලෙට දැන් වැඩට යනකොට සමහර වෙලාවට කැල්සියම් පෙත්ත බොන්න අමතක වෙන වෙලාවල් තියෙනවා. එතකොට අපි අනිවාර්යෙන් කාලානේ යන්නේ. කාලා ටයිම් එක හරියනවනේ. ඉතින් වැඩට යනකොට එතකොට පැයකට වැඩි ගියපු ගමන් බෙහෙත් පෙත්ත අරගෙන බොන්න පුළුවන්. ක්ලිනික් පොත් ෆයිල් එකක් හදාගෙන තියෙන පරීක්ෂණ වාර්තා සහ ගර්භණී සටහන් පත් එහෙම දාගෙන. ඉතින් මේක අනිවාර්යයෙන්ම අපි ළඟ නිතරම තියාගන්න ඕනේ. විශේෂයෙන්ම අවසාන ත්‍රිමාසිකයේ යෙදෙන අම්මලා රැකියාවකට යනවා නම් හෝ දවස් දෙක තුනකට අඩුතරමේ නෑ ගෙදරකට ගියාසකට ගෙදරින් පිට ඉඳියා මේවා අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න. මේකේ සියලුම මගේ රිපෝට්ස් වර්ග, ගර්භණී සටහන් පත්, අපිව බලන වීඩියෝජී අපිට දෙන කාඩ් එක, ඒ හැමදේම මේකේ තියෙනවා. ගෙදර රැඳෙන්නේ නැති
රැකියාවකට යන අම්මා කෙනෙක් නම් නිතර අපි එළියට යනවා නම් හදිසි වෙලාවල් වලදී ඔයාලා දන්නවනේ ඔයාලා කොහෙටද යන්නේ ඔයාලා වැඩ කරන්නේ කොතනද එතන ඉඳලා හදිසියකට යන්න තියෙන හොස්පිටල් එක මොකක්ද එතනට කොච්චර දුරයිද ටැක්සි එකක යනවා නම් ඒකට කොච්චර වියදමක් යයිද ඒ වගේ දේවල් අපි දන්නවා අපිට ඒ අවශ්‍ය මුදල අපි ළඟ තියාගන්න ඕනේ හස්බන්ඩ් ඉන්දියා කියලාවත් ගෙදර පවුලේ කවුරු හරි ඉන්නවා කියලාවත් එහෙම හිතන්න එපා මොකද මගතොටේ ඇවිදිනකොට අපිට කොයි වෙලාවෙ අවශ්‍යතාවයක් වේද කියන්න අපි දන්නේ නැහැ හදිසියක් වුණත් අපිට තනියම හොස්පිටල් එකකට වෙනකන් හරි යන්න පුළුවන් විදියට අපි ළඟ අත්‍යවශ්‍යම අයිටම් ටික තියාගන්න එක අපිට වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මා කෙනෙක් රැකියාවකට යනවා නම් ගෙදරින් පිට කොහේ හරි තැනකට යනවා නම් අනිවාර්යෙන්ම අරන් යන්න අවශ්‍ය කරන දේවල් තමයි ඔන්න ඔය ටික. මම ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපි කොයි වෙලාවකවත් අසරණ වෙන්නේ නැති වෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඉතින් ඒක හස්බන්ඩ්වත් ගෙදර කට්ටියවත් කරලා දෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට එයාලා කොච්චර උදව් කරත් එයාලා කොච්චර ළඟින් ඉඳියත් අපි රැකියාවකට ගියාම එතන ඉන්නේ අපි විතරයිනේ. රැකියා ස්ථානයේ ඉන්න කට්ටිය දන්නේ නැහැ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ අපේ පර්සනල් දේවල් ඒගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අවධානමක් ගන්න එපා. මෙන්න මේ ඉමර්ජන්සි බෑග් කියන එක අනිවාර්යයෙන්ම ඔයාලා ළඟ තියාගන්න. මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලටත් එහෙම මොනවා හරි අත්දැකීමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරන්න. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම bye.